අයිබෝම යාළුවනේ ඔන්න ගොඩක් දෙනෙක් මග බලාගෙන හිටපු අලුත්ම Apple update එක. ඒ කියන්නේ iOS 26.5 නිල වශයෙන් නිකුත් වෙලා තියෙනවා. ඉතින් ඔයා iPhone එක පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මොකද මේ පාර Apple සමාගම අපිට ගොඩක් වැදගත් වෙන ඒ වගේම අපේ ෆෝන් එකේ ආරක්ෂාව තවදුරටත් වැඩි කරන සුපිරිම features ටිකක් මේ update එකත් එක්ක අරගෙන ඇවිත් තියෙනවා. වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්න අපේ channel එක තවමත් subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක click කරන්න. bell icon එක click කරොත් විතරයි මෙන්න මේ වගේ වීඩියෝ දාපු ගාම ඔයා ගාවට ගෙන්න ගන්න පුළුවන්. හරි වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. බලමු මේ iOS 26.5 වල තියෙන අලුත්ම දේවල් මොනවද කියලා. හරි මේ අප්ඩේට් එකේ තියෙන පළවෙනි සහ ලොකුම වෙනස ගැන අපි මුලින්ම කතා කරමු. ඒ තමයි RCS පණිවිඩය සඳහා ලබා දීලා තියෙන end to end encryption පාසුකම. දැනට මේක බීටා version එකක් විදිහට තමයි දීලා තියෙන්නේ. සාමාන්‍යයෙන් iPhone එකකින් තවත් iPhone එකට iMessage එකක් යවද්දී අපි දන්නවා ඒකේ ලොකු ආරක්ෂාවක් තියෙනවා කියලා. ඒත් ඉස්සර iPhone එකකින් Android phone එකට සාමාන්‍ය message එකක් යවද්දී ඒ ආරක්ෂාව ඒ විදිහටම තිබුණේ නැහැ. හැබැයි දැන් මේ iOS 26.5 එක ඒ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම ඉවරයි. දැන් ඔයා Android පාවිච්චි කරන යාළුවෙක්ට RCS තාක්ෂණය හරහා මැසේජ් කරද්දී ඒ මැසේජ් එක ඔයාලා දෙන්නට හැරෙන්න වෙන කිසිම කෙනෙක්ට අඩුම තරමේ Apple සමාගමටවත් අන්තර්ජාල සපයන්නන්ටවත් කියවන්න බෑ. මේක බලාගන්න හරිම ලේසි. ඔයා chat කරනකොට ඒ message එක උඩින් පොඩි lock icon එකක් දැන් වැටෙනවා. ඒකෙන් කියන්නේ ඔයාගේ message එක 100%ක්ම ආරක්ෂිතයි කියන එකයි. පෞද්ගලිකත්වයේ ගැන ගොඩක් හිතන අයට නම් මේක නියම feature එකක්. දෙවෙනි කාරණා විදියට Apple සමාගම එකතු කරලා තියෙන්නේ අපේ ෆෝන් එකේ පෙනුම ලස්සන කරන දෙයක්. ඒ තමයි අලුත්ම Bright Luminous Wallpaper එක. මේක සාමාන්‍ය wallpaper එකක් නෙවෙයි. මේක ගොඩක් සජීවී wallpaper එකක්. ඔයා ෆෝන් එක අතට අරන් unlock කරනකොටම තිරේ තියෙන ලස්සන වර්ණ රටා එහාට මෙහාට ගමන් කරනවා බලා ගන්න පුළුවන්. අඳුර වෙලාවට වගේම දවල් වෙලාවටත් මේකේ පාට වෙනස් වෙන්නේ හරිම ස්මූත් විදියට. මේක ඔයාගේ ඇස් වලට ගොඩක් සුවදායකයි. ඒ වගේම ෆෝන් එකට ගොඩක් ප්‍රීමියම් ලුක් එකක් දෙන wallpaper එකක් විදියට හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි යමු Apple Maps පැත්තට. ගොඩක් අය දැන් ගමන් බිමන් යද්දී පාරවල් හොයාගන්න Apple Maps පාවිච්චි කරනවා. මේ iOS 26.5 අප්ඩේට් එකත් එක්ක Maps වලට suggest place කියලා අලුත් feature එකක් එකතු වෙලා තියෙනවා. මේකෙන් වෙන්නේ මොකද්ද? හිතන්නකෝ ඔයා කොහේ හරි trip එකක් යනවා කියලා. ඔයා මෑතකදී සර්ච් කරපු තැන් සහ ඔයා දැනට ඉන්න ප්‍රදේශය අවට තියෙන ජනප්‍රිය තැන් මේකෙන් ඔයාට පෙන්වනවා. උදාහරණයක් විදියට ඔයා නුවර ගියොත් ඒ අවට තියෙන හොඳම කෑම කඩ, කෝපි බොන්න පුළුවන් තැන්, බලන්න යන්න පුළුවන් ලස්සන තැන් ඔයාට ඉබේම නිර්දේශ කරනවා. ඒ නිසා ඔයාට පාරවල් හොය හොය කාලේ නාස්ති කරන්න ඕනේ නැහැ. මේකෙන් අපේ ගමන් බිමන් ගොඩක් ලේසි කරනවා. හතරවෙනි දේ තමයි මේ මුළු අප්ඩේට් එකේම තියෙන වැදගත්ම කාරණාව. ඒ තමයි security fix. එහෙම නැත්නම් ආරක්ෂාව යාවත්කාලින කිරීම. අපි ෆෝන් එකේ බැංකු වැඩ කරනවා. අපේ පෞද්ගලික පින්තූර තියාගෙන ඉන්නවා. ඉතින් ෆෝන් එකේ ආරක්ෂාව උපරිමයෙන්ම තියෙන්න ඕනේ. මේ iOS 26.5 අප්ඩේට් එකෙන් පද්ධතියේ තිබුණු දුර්වලතා 50කට වඩා වැඩි නිවැරදි කරලා තියෙනවා කියලා Apple සමාගම නිල වශයෙන් කියලා තියෙනවා. ඒ කියන්නේ හැකර්ස්ලාට ඔයාගේ ෆෝන් එකට ඇතුල් වෙන්න තිබුණු හිඩස් 50කට වඩා දැන් ඔයාලා දාලා තියෙන්නේ. ඒ නිසා මේක ගොඩක් ලොකු ආරක්ෂාවක්. ඒ වගේම ගොඩක් දෙනට තිබුණු ප්‍රශ්නයක් තමයි පරණ අප්ඩේට් එකේදී බැටරිය ඉක්මනින් බහිනවා කියන එක. මේ අලුත් අප්ඩේට් එකත් එක්ක ඒ බැටරි ප්‍රශ්නයත් ගොඩක් දුරට විසඳලා තියෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ෆෝන් එක කලින්ට වඩා ගොඩක් ස්මූත් වැඩ කරනවා. ඉතින් ඔන්න ඔය දේවල් තමයි iOS 26.5 එක අපිට ලැබෙන ප්‍රධානම දේවල් ටික. ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමයි මේක මගේ ෆෝන් එකට සපෝට් කරයිද කියන එක. ඔයා පාවිච්චි කරන්නේ iPhone 11 එකකෝ ඊට පස්සේ ආපු ඕනෑම මොඩල් එකක් ගන්න ඔයාට මේ අප්ඩේට් එක දාගන්න පුළුවන්. අප්ඩේට් එක දාගන්න ලේසි. ඔයාගේ ෆෝන් එකේ settings වලට යන්න ඊට පස්සේ general වලට ගිහින් software update කියන එකට යන්න. එතනින් update now හෝ download and install කියන බටන් එක ඔබලා මේ අලුත් අප්ඩේට් එක ඔයාගේ ෆෝන් එකට දාගන්න පුළුවන්. හැබැයි මතක ඇතුව අප්ඩේට් කරන්න කලින් ෆෝන් එකේ බැටරිය 150කට වඩා තියාගන්න. ඒ වගේම හොඳ Wi-Fi කනෙක්ෂන් එකකට සම්බන්ධ වෙන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා මම හිතනවා. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. මේ අප්ඩේට් එක ගැන ඔයාට හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තවමත් Ruan Tech YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. එහෙනම් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකක ඉක්මනට හමු. හැමෝටම සුබ දවසක්.